බොලිවුඩ් නළුනිලියන්ට ලෝකෙම අවධානය දිනාගෙන සුපිරි ජීවිත ගත කරන්න වාසනාව ලැබුණත් මේ අයගේ තිරේ පිටිපස ජීවිතේ නම් අපි හිතන තරමට සුන්දර වෙන්නේ නැති අවස්ථා ඕන තරම් තියෙනවා. ජීවිතේ විවිධ සිදුවීම් හමුවේ බාධක අභියෝග වලට මුහුණ දෙන මේ තරුව ඇතැම් අඳුරු සිදුවීම් මාධ්‍යයෙන් සඟවන්නත් උත්සාහ ගන්නවා. අද අපි මේ ඔයගොල්ලන්ට කියන්න යන්නේ බොලිවුඩ් තරුවල ඔයාලට අදහගන්නවත් බැරි එවැනි සිදුවීම් කිහිපයක් ගැනයි. අමීර්ගේ සැඟවුණු පෙම්වතිය ආමීර් ඛාන් මේ වෙනකොට විවාහ වෙලා ඉන්නේ කිරන් රාජ් සමගයි. එය ඔහුගේ දෙවෙනි විවාහයයි. මේ දේ කවුරුත් දන්න කරුණක්. ඒ වුණත් ඔහු බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදිනියකු ජෙසිකා හයින්ස් සමග පෙම් සම්බන්ධතාවක් තිබූ බව හා ඇයට අමීර්ගෙන් දරුවෙක් සිටින බව නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ජෙසිකාට අමීර්ව හමුවන්නේ වික්‍රම් බාත්ගේ ගුලාම් චිත්‍රපටයේ රූගත කිරීම සිදු කරන අතරතුරයි. සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන ජෙසිකාගෙන් විමසූ විට ඇය පළ කර තිබුණේ මෙවැනි අදහසක්. මම පුතා ලොකු නම එයාට කියනවා එයාගේ තාත්තා එයාව පිළිගන්න කැමති උනේ නැහැ කියලා. දෙවෙනි රහස තමයි ගෝවින්ද හා රාණිගේ පෙම් සම්බන්ධතාව. ගෝවින්ද කියන්නේ බොලිවුඩේ ඉන්න අති සාර්ථක නළුවෙක්. ඔහු ඉතා ජනප්‍රියව රංගනයේ යෙදුණු 90 දශකයේදීද රාණි රංගනයට පිවිසෙන්නේ නවක නිලියක් ලෙසයි. මේ දෙන්න එකට රංගනයේ යෙදෙන කාලේ ඔවුන් අතර පෙම් සම්බන්ධතාවක් ඇති වෙනවා. ඒ වෙනකොටත් ගෝවින්ද විවාහකේ. කොහොම වුණත් රූගත කිරීම අතරේ ගෝවින්ද හා රාණි අතර ඇතිවුණු මේ සම්බන්ධය ගැන ශාස්ත්‍රීය අයත් කතා කළේ ගොඩක් පුදුමයෙන්. තුන්වෙනි සිදුවීම තමයි රන්වීර් සින්ට සහාය අධ්‍යක්ෂකවරයෙක්ගේ අයිති යෝජනාවක් ඇවිත් තියෙනවා. කඩවසම් නවක බොලිවුඩ් නළුවන් රසිකාවියන්ගේ සිහින කුමාරයින් බවට පත් වුණේ එක රැයින්. ඒත් මේ ආරංචිය නම් රසිකාවියක් ගැන නම් නෙමෙයි. රන්වීරට කැමැත්තෙන් හිටිය සහාය අධ්‍යක්ෂකවරයෙක් ගැනයි. කොහොම වුණත් රන්වීර් මේ යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා ඔහු දැඩි සිත් වේදනාවකින් සිටි බව රන්වීර් වරක් මාධ්‍යයට කියලා තිබුණා. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවොත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.